අපි අද ඔයාලව එක්කගෙන යනවා හන්තාන බර්ඩ් පාක්. ඉතින් අපි අද ඔයාලව එක්කගෙන යන්නේ අලුත් වැඩ ගොඩකින් පිරුණු හන්තාන බර්ඩ් පාක් එක බලන්න. ඉතින් මේ තියෙන බර්ඩ් පාක් එකේ ෆ්‍රන්ට් view එක ඉතින් මේ හරියෙන් යද්දිම අපිට කුරුල්ලොන්ගේ සද්ද හොඳට ඇහෙනවා. හැබැයි අපි තාම ටිකට් ගන්න තැනට ඇවිල්ලා නැහැ. තව ටිකක් ඉස්සරහට ගියාම තමයි ටිකට් ගන්න කවුන්ටර් එක තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ බර්ඩ් පාක් එකේ හෝස් සෆාරි යන්න පුළුවන්. ඒ යන රෝඩ් එක තමයි මේ තියෙන්නේ. ඒ වගේ මේ බර්ඩ් පාක් එකට ඇතුල් වෙද්දි මෙන්න මේ වගේ ෆොටෝ ලොකේෂන්ස් නම් ගොඩක් තියෙනවා. ඉතින් ඇතුල් වීම තියෙන්නේ මෙතනින්. බර්ඩ් පාක් එක ටිකට් එක රුපියල් 700ක් වෙනවා. ඉතින් මේ තියෙන්නේ බර්ඩ් පාක් එකේ තියෙන පළවෙනි කූඩුව. මේ ඉන්නේ අප්‍රිකානු අලු පරවිය කියන කුරුල්ලා. ඉතින් එන්ට්‍රන්ස් එකේම තියෙනවා මේ වගේ ඒරියා එකක්. එකම කැෆටේරියා එකකුත් මෙතන තියෙනවා. එන්ට්‍රන්ස් එකේම තව එකක් ඇතුලේ තියෙනවා කියලා තමයි මම කිව්වේ. මෙයාගේ නම නම් දන්නා අපි හිතන්නේ ප්‍රස්පරා වෙන්නද කියලානේ. 3 දෙනෙක් ඉන්නවා එතන. මෙතනත් මේ ගිරව් ජාතියක් කෙනා නම නම් ගහලා තිබ්බේ නෑ. මම එක තැනම ඉන්නවා මුලින් හිතුවේ පිළිම කියලා. ඉතින් මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එකේම තියෙන කුරුල්ලන්ට කැම දෙන තැනක්. එතන කවුරුත් හිටියේ නෑ ඒ වෙලාවේ. මේ ඉන්නේ අපි හැමෝම දන්න මොනර. අරයගෙත් පොඩි සුදු ගතියක් තියෙනවා. මෙයාගේ තනිකරම සුදුයි. මේ ඉන්නේ ගිරව්. මේ ඉන්නේ කලුකුම. ඉතින් මෙතන මෙන්න මේ වගේ ආටිෆිෂල් පොන්ඩ් එකක් එක්ක වෝටර්ෆෝල් එකක් හදලා දෙනවා. හැබැයි වෝටර්ෆෝල් එක නම් ඒ වෙලාවේ වැඩ කරේ නැහැ. මේ ඉන්නේ මොලකන් කොකුටු කියන කුරුල්ලා. ඉතින් මේ වගේ ෆොටෝ ලොකේෂන්ස් නම් ගොඩක් තියෙනවා මේ බර්ඩ් පාක් එකේ. ලස්සන සුදු පාට කුරුල්ලෙක් නම නම් දාලා නැහැ. මේ වගේ ලොකේෂන් එකක් තියෙන ෆොටෝස් ගන්න. මේ ඉන්නේ කොක්ටේල් කියන කුරුල්ලා. රතු ලෝරි මේ ඉන්නේ. මිනිමදුරක් වගේ එකක් තියෙන්නේ. ඉතින් මේ තියෙන දුනු විදින ඒරියා එක. දැන් ඕල්ලන් කවුරුත් නැහැ. සතිය දවසක ඉඳලා කොහොමද කට්ටිය කවුරුත් නැහැ. ඉතින් මේ ඉන්නේ මාර ලස්සන මොන්රෙක්. මෙයා 60 දක්ක දින ඇත්තටම ගොඩක් ලස්සනයි. යාගේ කලර් කම්බිනේෂන් එකත් එක්ක මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ තියෙන ඒ වගේම කුරුල්ලෙක්. එයා මූණ හංගන් තමයි ඉන්නේ හැමතිස්සෙම. ඉතින් මේ තියෙන්නේ ටාගට් සෝන් එක. ඒ කියන්නේ මේක එයාර් රයිෆල් දීලා අපිට පුළුවන් මෙතනින් ෂොට්ස් තියන්න. ෂොට්ස් 3ක් තියන්න රුපියල් 200ක් මෙතනින් ගන්න. බර්ඩ් පාක් එකේ අවසාන හරියේ තියෙනවා මෙන්න මේ වගේ හාවෝ ඉන්න ඒරියා එකක්. එතන ප්ලේ ඒරියා එකක් තියෙන. ඇත්තටම එතන නම් ඇත්තටම රිලැක්සින් නිදහසේ ඉන්නවා හාවෝ ගොඩක්. අපිට එයාලව අල්ලන්න පුළුවන්. එයාලා තෙසෙල්ලම් ගන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ හාවොත් හීලා වෙලා ඉන්නේ. කිසිම කරදරයක් කරන්නෙත් නැහැ. එයාලා බයත් නැහැ. එයාලා හොඳට නිදහසේ එතන ඉන්නවා. මෙතන තමයි කුරුල්ලන්ට කැම දෙන්න තියෙන්නේ. ඒතකොට එතනදී ඇතුල් වීම 150යි. දෙන්නට මෙතන 300. ඊට අමතරව කැම එක 150යි.
ඉතින් මෙතන මාර එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ෆන් තැනක්. ඉතින් මෙතනට යද්දී අපි ගොඩක් වෙලාවට අපේ ගෑනු ළමයිගේ යද්දී කරාඹු ගලවලා යන්න ඕනේ, වොච් ගලවලා යන්න ඕනේ. පිටින් ළමයිත් එහෙමයි. මොකද නැත්තම් ඒ සත්තු හානි කරනවා ඒවට සහ අතරම හපනවා මේ සත්තු වෙලාවකට. ඉතින් මේ කෑම එකක් 150ක් වෙනවා. ඉතින් අපි දෙන්න 150 කෑමක් අරන් ෂෙයා කරන් තමයි කට්ටියට බෙදුවේ. පේනෝනේ ඇඟිලියෙම හපනවා. ඒක තමයි කරාඹු එහෙම ගලවන්න කිව්වේ. ඉතින් බර්ඩ් පාක් එකේ අන්තිම හරිය තමයි මෙන්න මේ ෆීඩින් ඒරියා එක තියෙන්නේ. එතනින් පස්සේ අපි ගියේ මෙන්න මෙතන. නවා කොණ්ඩ කනවා. පියාවා VR එක්ස්පීරියන්ස් එකක් ගන්න බලමු අපි කොහොමද කියලා. ඉතින් මේ VR room එකට ඇතුළු වීම රුපියල් 100යි. අපිට ඇතුළේ බලන්න විතරක් පුළුවන්. එහෙම නැත්නම් අපි මේ වගේ ප්ලේ කරනවා නම් එකකට රුපියල් 500ක් අපෙන් ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ රෝලර් කෝස්ටර් VR එකක් තියෙනවා. ඒ වගේම ෂූටින් ගේම්ස් උත් තියෙනවා. එහෙනම් අපේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ගොඩක් thank you. ඉතින් අපේ channel එක subscribe කරන් යන්න මේ වගේ තවත් videos බලන්න.